අද වන විට බොහෝ බැංකුවල මුදල් තැන්පත් කිරීමට සහ ආපසු ගැනීමට ATM හෝ CDM යන්ත්‍ර ලබා දී ඇත. මේවා භාවිතා කරලා ඔබට කවුන්ටරයකට නොයා පහසුවෙන්ම මුදල් ආපසු ගැනීම හා තැන්පත් කිරීම සිදු කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ ATM හෝ CDM යන්ත්‍රයෙන් ATM කාඩ් පත භාවිතා කරලා මුදල් තැන්පත් කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම ATM හෝ CDM යන්ත්‍රය ළඟට ගිහින් ATM කාඩ් පත හරියාකාරයට මේ විදිහට යන්ත්‍රයට ඇතුළත් කළ යුතුයි. ඉන්පසු ඔබට අවශ්‍ය භාෂාව තෝරාගත යුතු වේ. ඒ සඳහා එම භාෂාව ඉදිරියෙන් ඇති බටන් එක ඔබන්න. නැතිනම් එම යන්ත්‍රය ටච් කිරීමේ හැකියාව ඇත්නම් ඒ මත ටච් කිරීමෙන් ඔබට අවශ්‍ය දේ කරගත හැකියි. ඉන්පසු ඔබට මෙසේ දිස්වනු ඇත. ඔබට රිසිට් පතක් අවශ්‍ය නම් ඔව් ලෙසද නැතහොත් නැත ලෙසද ඇති බටන් එක ඔබා ඉදිරියට යා හැක. මම මෙතනදී ඔව් කින්න බටන් එක ඔබනවා. ඊට පස්සේ ඔබට අවශ්‍ය ගනුදෙනුව මෙතනින් තෝරන්න. මම බැංකු හෝ වෙනත් සේවාවන් කියන එක තෝරනවා. මොකද මට අවශ්‍ය මුදල් තැන්පත් කිරීමට නිසා. ඊට පස්සේ ඔබේ කාඩ් පතට ලබා දී ඇති රහස් අංකය ඇතුළත් කරන්න. ඉන්පසු මුදල් තැන්පතු කියන එක තෝරලා ඔබට අවශ්‍ය ගිණුම තෝරන්න. ඊට පස්සේ ඔබ තැන්පත් කරන මුදල් ටික යන්ත්‍රය ඇතුළට දමන්න. ඉන්පසු මෙම බටන් එක ඔබන්න. මුදල් යන්ත්‍රයට දමද්දී හොඳින් සැලකිලිමත්ව දමන්න. මොකද ATM හෝ CDM යන්ත්‍රයෙන් කාසි සහ 10 20 50 වැනි මුදල් නෝට්ටුද ගන්නේ නැති නිසා. ඔබ යන්ත්‍රයට දමන මුදල් නෝට්ටු පොඩි වී නැති විකෘති කර නැති මුදල් නෝට්ටු දමන්න. නැතහොත් මෙම ආකාරයට ප්‍රතික්ෂේප මුදල් කියා එම ප්‍රතික්ෂේප වූ මුදල් යන්ත්‍රය මගින් ආයෙත් ඔබට ලබා දේ. එම මුදල ඉවත් කර ඔබ අපවිත්‍ර වී නැති මුදල් නෝට්ටු මෙලෙස ආයෙත් දමා මෙම බටන් එක ඔබන්න. දැන් ඔබ මේ තහවුරු කරමි කියන බටන් එක ඔබන්න. මේ ආකාරයට ඔබට ATM හෝ CDM යන්ත්‍රයක් භාවිතා කරලා මුදල් තැන්පත් කරගත හැකියි. දැන් රිසිට් එක ඔබ ඉවතට ගෙන ඔබට තවත් ගනුදෙනුවක් අවශ්‍ය නොවේ නම් නැත කියන බටන් එක ඔබන්න. ඉන්පසු අනිවාර්යයෙන්ම ඔබේ ATM කාඩ් පත යන්ත්‍රයෙන් පිටට දුන් පසු මතක් කර රැගෙන යන්න. ඉතින් ඔබට මේ ගැන තවත් දේ දැන ගැනීමට අවශ්‍ය නම් ප්‍රශ්න තිබේ නම් පහලින් කමෙන්ට් කරන් යන්න පිළිතුරු ලබා දෙන්න.